Hello guys. ඔන්න එහෙනම් අපි අදත් ආවා අලුත් ෆුඩ් රිවිව් එකකට ඔයාලාට ෆුඩ් රිවිව් එකක් කරන්න. මෙතන ඉන්නවා මායි අපේ සෙහන්රෝයි. සෙහන්රෝ මොකෝ විස්තරේ ඉතින්? ඔව් මෙහෙමයි අපි දැන් මේ ටිකක් සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ හැල හැප්පි කටොළු සහ පුංචි බාධක මැද්දේ. ඉතින් ඒ මොනවා වුණත් අපි ඔක්කොම අමතක කරලා තවත් එපිසෝඩ් එකකින් ඇවිල්ලා තියෙනවා. අදත් මේ වෙරණ නගරයේ තියෙන රිවිව් එකක් තමයි අපි ගේන්නේ. අද පොඩි වෙනසක් තියෙනවා. අපි පළවෙනි පාරට කම්පැරිසන් වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ රෙස්ටොරන්ට්ස් දෙකකින් ගත්තු සේම් මෙනු එක අපි රිවිව් කරන්න තමයි අද බලාපොරොත්තු වෙන්නේ. අනිවාර්යෙන් අපි වීඩියෝ අපේ channel එක පටන් ගද්දිම අපි කිව්වා අපි අලුත් විදිහට අලුත් සීරීස් ගේනවා කියලා. මේක තවත් සීරීස් එකක්. වෙරෝනා හැම රෙස්ටොරන්ට් එකෙම ගන්නවා වගේම ඒවල කම්පැරිසන් එකක් කරන දවසට කරනවා කිව්වා. ඒ වගේම අපි ඔන්න අද ආවා එහෙම වීඩියෝ එකකින්. ඔව් එහෙනම් අපි තවදුරටත් කාලේ ගන්න ඕනේ නැහැ. අපි යන් අපේ මොකද්ද මේ කැමෙන් කියලා බලන්න. එහෙනම් අපි දිගටම ආරාධනා කරනවා ඔයාලට අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. කොහොමද මේක? ඔව් මේක තමයි අද අපේ චැලෙන්ජ් එක බාරගත්තු රෙස්ටොරන්ට් දෙකේ ප්‍රොඩක්ට් දෙක. අපි ඇත්තටම අද රිවිව් කරන්න හිතාගෙන ඉන්නේ ලංකාවෙත් ගොඩක්ම ජනප්‍රිය කෑමක් චීස් කොත්තු දෙකක්. චීස් කොත්තු දෙකක් අපි ගන්න අද සෙන්සුරාදා දවල්වරුවක්. ඉතින් සෑහෙන අමාරුයි කට්ටියට කාර්යබහුලයි. ඉතින් අපි මේ රෙස්ටොරන්ට් එකෙන් තමයි චීස් කොත්තු දෙක ගත්තේ. එකක් තමයි සඳලංකා ඉන් ව්‍යාෆ්‍රාජකෝන්දු තියෙන්නේ ස්ටාඩියෝ එක ගාව. අනිත් එක නිව් ANA බොරෝම තියෙන්නේ වියතොම්බෙත්තා. මොකද මේ එකක් ලොකුයි එකක් පොඩි. මොකක්ද නෑ ඒක ගැන මේ අයිතක් හිතන්න එපා. මෙහෙම එතන පොඩි වෙන සිද්ධියක් තියෙන්නේ. මේක ඇවිල්ලා වියතොම්බෙත්තා ANA එකේ ඒගොල්ලෝ දෙන්නේ මේක ස්ටෑන්ඩඩ් පෝෂන් එක තමයි ඒගොල්ලන්ගේ චීස් කොත්තුව දෙන්නේ. ඊට අමතරව සඳලංකා ඉන්න එකේ ඒගොල්ලෝ ඔෆර් කරනවා පෝෂන්ස් දෙකක්. half portion එකයි full portion එකයි. ඔව් හරියටම කිව්වොත් ඔෆර් කරනවා කියන්නේ අපි කෝල් එක ගත්තාම සඳලංකා ඉන්න එකෙන් half the full දෙක කියන එක එයාලා ඒ කියන්නේ කන්ෆර්ම් කරගන්න හැව අපි හරියටම දන්නේ නැහැ මෙයාලා half portion දෙනවද කියලා. අපි ඉතින් full portion එක ගත්තා. ඔව් ඉතින් එහෙනම් අපි තවදුරටත් අටුවටිකා නැතුව යන් මේක කොහොමද වෙන්නේ කියලා බලන්න. ඔක්කොටම කලින් අපේ පළවෙනිම සෙග්මන්ට් එක හැමදාමත් මගේම අපි මේ පෝෂන්ස් වේ කරනවා. ඉතින් අපි වේ කරලා බලමු කොහොමද පෝෂන්ස් තියෙන්නේ කියලා. ඒ වගේම මේ තව දෙයක් ඔයගොල්ලන්ට කියන්න ඕන. අපි හැමදාමත් කියනවා වගේ අපිට මේ වීඩියෝස් සහ අපි මේ පේජ් එක කරගෙන යන්න හම්බෙන්නේ ඕගොල්ලන්ගේ පැත්තෙන් තියෙන සපෝට් එක තමයි මේ අපේ වීඩියෝස් මුල සිගාකට බලන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ වීඩියෝස් වල තියෙන ಗುಣ අගුණ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපේ Facebook page එක තියෙනවා, YouTube channel එක තියෙනවා, TikTok channel එක තියෙනවා. අපි ඕගොල්ලන්ට ආරාධනා කරනවා අපේ වීඩියෝස් මුල සිට අග වෙනකම් බලන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කෝල් කරන්න. ඔව් කැමති නම් කෝල් කරන්න, කෝල් කරලා බනින්න, පොත කියන්න. ඉතින් අපේ Facebook channel එක තියෙනවා කොහොමද මේක? TikTok channel එක තියෙනවා. ඒ වගේම YouTube channel එක තියෙනවා. අපි ආරාධනා කරනවා ඒ channels තුනම like කරන්න, follow කරන්න සහ subscribe කරන්න කියලා. ඉතින් එහෙනම් අපි යන් අපේ පළවෙනි segment එක. ඒක තමයි weight check එක. හරි. ඔන්න එහෙනම් අපි මුලින්ම වේ කරන්නේ අපේ පොඩ්ඩක්. මේ දෙක අපි අනිවාර්යෙන් කියන්න ඕන මේ එකම තරමක් බර වෙන්න ඕනේ. අපි දැනගන්න ඕන මොකද මේක half portion එකක්. මේක full portion එකක්. ඉතින් අපි බලමු කොහොමද මේක වේ වෙන්නේ කියලා. මේක ඇවිල්ලා සඳලංකාවේ half portion එක cheese chicken කොත්තු. half portion එක වේ වෙනවා ග්‍රෑම් 930ක්. දැන් අපි යම් ඊළඟ එකට full portion එක ANA එකේ සෑහෙන බරපාටයි. කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 870ක්. ඒ කියන්නේ almost
3 kilos. එතනම ඔන්න පොඩි පොයින්ට් එකක් ස්කෝර් කරා පෝෂන් එකෙන් A and A එක. හරි. හරි ගයිස් ඔන්න එහෙනම් අපි දැන් ඇවිත් ඉන්නේ අපේ සෙකන්ඩ් සෙග්මන්ට් එකට. අපි දැන් මේ ප්‍රසන්ටේෂන් එක බලමු මේ කොත්තු වල බලමු නේ අරලා. ඔව් මේ මුලින්ම කියන්න ඕන මේක මේ ටිපිකල් අපේ ශ්‍රී ලංකා රෙස්ටොරන්ට්ස් වල කෑම එක ප්‍රසන්ට් කරන විදිහට තමයි ඒගොල්ලෝ ප්‍රසන්ට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ normal ඇලුමිනියම් ෆොයිල් වල ෆොයිල් එකකින් ඔතලා දීලා තියෙනවා. normal standard ප්‍රසන්ටේෂන් එකක් තියෙන්නේ. එක්සෙප්ෂනල් කියන්න මොකුත් දෙයක් නැහැ. වැරද්දක් කියන්නත් දෙයක් නැහැ. හොඳක් කියන්නත් නැහැ. අපි නමුත් නේද? ඔව් අපි අර සමහර රෙස්ටොරන්ට්ස් මූ බ්‍රෑන්ඩ් එකක් ගහන්න යන්නේ දැන්. දැන් ඒක නෙවෙයි. අපි දැක්ක සමහර රෙස්ටොරන්ට්ස් ඔයාගෙත් අදහසක් තියෙනවද මේ කාඩ්බෝඩ් මොකක් හරි බ්‍රෑන්ඩ් එකක් ගෙන රෙස්ටොරන්ට් එකට විකුණන්න? මගේ කිසිම අදහසක් නැහැ. මොකද ඊට පස්සේ මල පැන්නදී ඕවට අපි විහිළු කරලා. නෑ ඒවා හිතන්න එපා. ඔයාලා ගණන් ගන්න එපා. මම පොඩක් නට්ලුස් කේස් එකක් තියෙනවා හිටපු ගමන් මේ පහුගිය කාලේ දැන් මේ පෝය කිට්ටුයි. Right. හරි ඒ කියන්නේ මම කියන්න ගියේ මොකුත් නෙමෙයි. අපි දැක්ක සමහර කට්ටිය චුට්ටක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා eco friendly සහ presentation එක ගොඩාක් ලස්සන විදිහට. නමුත් මේක normal standard එකක් වැරද්දක් කියන්න බෑ. ඉතින් ඊළඟ එහෙනම් බලන්න පොඩි මල්ලිගෙන් පටන් ගන්නකො half portion එකේ. එහෙනම් one box කරමු. ඔන්න එහෙනම් සඳ ලංකායි චීස් කොත්තු මේක ඉතින් මම මේක පුට්ටක් අයිස් කරලා වඩ සපෝට් එකක් දෙන්න. එහෙනම් ඔයා මේකේ පීත්තපටිය කපන්නකෝ. ඔන්න ඔයා යටි ගන්න. හරි. යන්න. ඔන්න ඔහොමයි පේනුම. Yes. මේ තියෙන්නේ සඳ ලංකා ස්ටාඩියෝ එකේ මේ තියෙන්නේ නිව් A&A බෝර්ගර් රෝමවියා තොම්මෙත්තා. ඉතින් ඊළඟ මොකද හිතෙන්නේ මේක දැකපුවාම? ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකට අපි පෝෂන් පාට් මගේ A&A එකේ තමයි ඉතින් ඉම්ප්‍රෙෂන් එකක් ගන්නේ මුලින්ම. නමුත් අරකෙත් ඒ කියන්නේ කවුලක් නැහැ ක්වොලිටිය තියෙනවා. ක්වොලිටිය තියෙනවා. ඒම තමයි හිතෙන්නේ. මොකද අරක හොඳ චීසි ක්‍රීමි ගතියක් තියෙනවා. ඉතින් මේකත් හොඳට තියෙනවා පෙනුමට තියෙනවා. ඉතින් අපි බලමු මොකද පෙනුම විතරක් නෙමේ රහ තමයි වැදගත්. උඩින් ඕට්ස් දුන්නත් උඩින් විතරක් නෙමේ අපි යටින් බලනවා. අපි සාධාරණ වෙනවා හැමෝටම. එහෙනම් යන් අපි ඉස්සරහට මේක try කරලා බලන්න මේ දෙකම. එහෙනම් අපි මුලින්ම try කරමු චූටි මල්ලිව. හරි එහෙනම් සඳ ලංකා මෙන්න ඔයා තමා දැන් ෆීල්ඩ් එකේ ඉන්නේ. හරි එහෙනම් ඊළඟ හැමදාමත් වගේ ඔයා චුට්ටක් ආසයිද බෑ මේ පාර මං බෙදා ගන්න. ඔයා කෑදරයිනේ. ඉතින් ඔයා බලා ගන්න. නැත්නම් අදත් ලේඩිස් ෆස්ට් කියලා අහන්න වෙනවා. හරි අද ඒක ඊළඟ කෝල් දාලා ලැජ්ජ නැද්ද? ඔක බෙදා ගන්නකො ලස්සනට කොත්තුවට ගරු කරන්න පුරුදු වෙන්න. කොත්තුවට ගරු කරන්න. කොත්තුව කියන්නේ ලංකාවේ නැෂනල් ඩිෂ් එක වගේ එකක් මේ දවස්වල. ඇයි මේ දවස්වල ඉස්සරේ දවස්වල තමයි කියන්නේ ටික ටික කියන්නේ කොත්තුව කියන එකත් අර අපි කියන්න ඕන නේද? කියන්නේ අර කොත්තුව කියන එක නිකන් අර ඇත්තටම ගත්ත අපි චූටිම කාලේ කොත්තුවට කිසි අර පිළිගැනීමක් තිබුණේ නැහැනේ ලොකුවට. නිකන් කොත්තුව කියන්නේ කොත්තුව නිකන් දෙමව්පියෝ වුණත් කොත්තුවක් ළමයින්ට කාවන්න වැඩි ඉන්ට්‍රෙස්ට් උන්නේ නැහැ. හැබැයි දැන් අර ටූරිසම් ඉන්ඩස්ට්‍රි එකේ බූම් එකත් එක්ක මම දකින්න දෙයක් තමයි මේ කොත්තුව කියන්නේ ලංකාවේ කෑම ගැන කතා කරද්දී ලංකාවේ ඕනම අර ෆුඩ් බ්ලොගර් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔය channels වල දකින්න දෙයක් ලංකාවේ අර නැෂනල් ඩිෂ් එක නැත්නම් ලංකාවේ අර ෆුඩ් අයිකන් එක විදියට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ කොත්තුව කියන එක. මොකද ඒක මේ මොකක්ද දන්නවද? දැන් ඕක ගැන ඒ කියන්නේ කොත්තුව කියන එක කන්ඩම් කරලා තිබ්බට
අර පිටරට මිනිස්සුන්ට අලුත් දෙයක් ඒ ඔක්කොම හින්දා දැන් ලංකාවේ අය ඒක හිට් කරනවා. එයාලා දන්නවා ඒක හිට් වෙනවා කියලා. ඉතින් එහෙනම් ඔන්න අපි මුලින්ම try කරන්නේ සඳ ලංකා එකේ චීස් කොත්තු. මොකද හිතන්නේ ළඟ? ටේස්ට් එක ස්පයිසි. ඒක අපි කම්පෙයාර් කරද්දී ඒක මේක එයන් එක දකිද්දී පේනවා අපි දෙන්නම හිතුවා. පේනවා. හොඳයි. හොඳ චීස් රහ එනවා, අර කිරි රහ එනවා. හොඳට චිකන් තියෙනවා ඒගොල්ලෝ දාලා. ඒගොල්ලෝ වෙනම චිකන් මේ අර මම හිතන්නේ රෝස් චිකන් වගේ පොඩි කෑලි දාලා තියෙන වීඩියෝ එකට විසිබල් නැතුණත් එතන හැම කටවල් දෙකකට සැරයක් විතරම චිකන් කෑල්ලක් හම්බ වෙනවා. දෙකකට සැරයක් හැම එකටම වගේ තියෙනවා. එළවලු අරවම හොඳ ෆ්‍රෙෂ්ව තියෙනවා. ඔන්න එහෙනම් ෆස්ට් මෑන් ඩවුන්. ඔන්න දැන් වන් ඩවුන් එක කෙනා ඇවිල්ලා ඉන්නවා. ඒ යන්නේ ඒකේ චීස් කොත්තුව, චිකන් චීස් කොත්තුව. එතන සෑහෙන ලොකු පෝෂන් එකක්. try කරමු. ඔන්න එහෙනම් අපේ ඊළඟ කොත්තු එක තමයි මේ. බලමු මේක try කරලා. අරයා සෑහෙන ලකුණක් ස්කෝර් කරා. මේක ස්කෝරින් කියන්න තේරෙන්නේ නැහැ. දැන්ට නම් හොඳ ස්කෝර් එකක් තියෙනවා මේක. රසයි. මොකද එතන ඊළඟ මේක ගැන? ටේස්ට් දෙකක්. ඒ කියන්නේ ටේස්ට් දෙකක් කියන්නේ රෙස්ටොරන්ට් එකකින් ඉතින් ටේස්ට් දෙකක්. මේක ඇත්තටම සෑහෙන ක්‍රීමි චීසි ටේස්ට් එකක් තියෙනවා. මේක අපේ ඒ කියන්නේ මේක ඇත්තටම කියනවා නම් අරකට සාපේක්ෂව සෑහෙන්න යාලා චීස් දාලා තියෙනවා. හොඳ ක්‍රීමි වෙජිටබල්ස් දෙකේම තියෙනවා. මේගොල්ලෝ ගොඩක් පොඩියට කපලා තියෙන්නේ, අරගොල්ලෝ ටිකක් ලොකුවට කපලා තියෙන්නේ. දෙකම හොඳයි. එතකොට අර කිව්වා වගේ රොටි එකෙම ගොඩක් සොත්තිලි මේගොල්ලෝ හදලා තියෙනවා. හැබැයි මේකේ අර මට මේකේදී අර මගේ පර්සනල් ප්‍රෙෆරන්ස් එකක්. මේක සැර අඩුයි. අරකේ තියෙන සැරට මම කැමතියි. නමුත් ඕවරෝල් ගත්තාම මේක පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නවද මන්ද කියලා හිතෙනවා. බලමු කාලේ ඉස්සරහට. එහෙනම් guys අපි ඇවිත් තියන්නේ අපේ ෆයිනල් සෙග්මන්ට් එකට. අපේ ෆයිනල් වෝට් එක හැමදාම කියනවා වගේ අපේ මතේ පෞද්ගලික මතේ වෙන කවුරුත් කියන මතත් නෙමෙයි අපේ මතේ. හරියටම හරි. මොකද අපි කාටවත් අවමන් කරන්න සහ කාගවත් පැත්තට ෆේවරේෂන් කරන්න එහෙම අපි අදහසක් නැහැ. ඉතින් එහෙනම් ඊළඟ මෙන්න කැම දෙක තියෙනවා. ප්ලේයර්ස්ලා දෙන්න ඉන්නවා. ඔයාට මොකද්ද හිතෙන්නේ මේවා ගැන? අපි ශනික ෆෝට් එකට මෙමු නේද? අද අපි කෙරුවේ ඒ කියන්නේ එක ෆුඩ් එකක් රිවිව් කරන එකක් නෙමෙයි. මේක චැලෙන්ජ් එකක් විදිහට අපි ගත්තේ. ඒ කියන්නේ ටේස්ට් එක අතින් ඒ කියන්නේ පෝෂන් එකවත් මොකුත් නෙමෙයි. ඒ දෙන පෝෂන් එක යාළගේ කැමැත්ත. අපි කතා කරන්නේ මේකේ ටේස්ට් එක ගැන. ඉතින් කොත්තු දෙක තියෙනවා. චීස් කොත්තු දෙකක්. අපිට ලංකාවේ වගේ එක්ස්පෙක්ට් වෙන්න බෑ. මේක අර කැටියේ ගහලා කර වෙලා රෝස්ට් ටයිප්, ඒ කියන්නේ රෝස්ටඩ් ටයිප් එක අපිට මෙහෙ අපි ගොඩක් දන්නවා. ගොඩක් රෙස්ටොරන්ට් වල ඒ දේ කරන්නේ නැහැ. ඉතින් මං හිතන්නේ සුළු ප්‍රමාණයක ඒක කරනවා. මගේ මතය අනුව දෙකේම ඇති වෙන්න වෙජිටබල්ස් තිබ්බා, චිකන් තිබ්බා, ස්පයිසි ගතිය ටිකක් වැඩි අපේ සඳ ලංකා එකේ. ක්‍රීමි ගතියයි චීස් ගතියයි වැඩි AN එකේ. නිව් AN එකේ. මම ඔයාට මොකද හිතෙන්නේ? ඉතින් මේ ගැන අපි කතා කරමු. ඔව්. කියන්නේ මටත් මෙහෙම තමයි කියන්න වෙන්නේ. කියන්නේ අපි මුලින්ම සඳ ලංකා එකේ චීස් කොත්තු ගැන කතා කරොත්
දෙයක්ම වෙජිටබල් සරවනටිය ලොකු කෑලි කපලා තිබ්බේ. චිකන් කෑල්ලුනත් ඒගොල්ලෝ ටිකක් ලොකුවට කපලා තිබුණේ. එතකොට චීසි ගතිය ගොඩාක්ම කඩලා දැනුන්නේ නැහැ කද්දි බලද්දිත් එහෙමයි. ඒකට සාපේක්ෂව ANA එකේ බැලු බැල්මට ඔයගලට දැනුත් පේනවා. අර කොම් චීස් ටික අර පිට්සා එකක් උඩ වගේ චීස් ටික දැන් මේ අර ෂෝල්ඩර් වෙලා තිබ්බ චීස් ඔක්කොම හොඳට ගල් වෙලා චීස් ගතිය වැඩි. ඒකෙත් චිකන් හොඳට දාලා තිබුණා. වෙජිටබල්ස් හොඳට තිබ්බා. ලොකු පෝෂන් එකක් තිබුණා. අර කිව්වත් වගේ ස්පයිසි ගතිය පොඩ්ඩක් අඩුයි. දෙක දෙවිදියක් ඇත්තටම රස දෙකක්. පෙනුම වුණත් එහෙමයි සම්පූර්ණ වෙනස්. මේක ගොඩක් අර චීස් කොත්තුවක් කියපුවම අපි කියන්නේ කොහොමද මේ අර පීට්සා එකක් හරියට උඩින් දාලා මොත්සරෙල්ලා දාලා වගේ එහෙම ලස්සන පෙනුමක් තියෙන හොඳ ෂයිනි පෙනුමක් තියෙනවා. ඒ වගේම රස දෙකක් මම ඉස්සෙල්ලත් කිව්වා. ඉතින් මගේ දිව කොයි පැත්තටද නැමෙන්නේ දිව කොයි පැත්තටද නැමෙන්නේ කියලා තව චුට්ටක් මම ඔයාලට කියන්නම්. දෙකක්ද එකක්ද කියලා මට එකක් වෙන්නත් පුළුවන්. අනිවාර්යයෙන්. ඊළඟ අපේ ඔයා අන්තිමට වින කෙනෙක් තෝරගන්න කලින් මොන හරි දෙයක් සුළු වශයෙන් හරි කියන්න තියෙනවද මේකට? කියන්න තියෙන එකම දේ අර මම සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි ඉන්නේ ඉටලි වලනේ. ඉතින් මගේ පොඩි ප්‍රෙෆරන්ස් එකක් තියෙනවා. ස්පයිසි ගතිය තියෙන්න ඕන. නමුත් ස්පයිසි ගතිය තියෙන්න ඕන කියන එකෙන් කියන්නේ කොත්තුවම ස්පයිසි දාලා ගහන්න ඕන කියලා. අර හැමදාම කියනවා වගේ මේකෙත් මම එක්ස්පෙක්ට් වෙනවා. ඒ කියන්නේ මේක චීස් කොත්තුවක්. ඉට්ස් ඕකේ. කියන්නේ සමහර ඒවල කොහොමද චිලි පේස්ට් එක නැති වෙන්න පුළුවන්. නමුත් ස්පයිසි ගතිය චුට්ටක් පිටිපස්සෙන් තියලා චිලි පේස්ට් එකක් දෙන එක තමයි මගේ ඒ කියන්නේ මං හිතන විදිහට ඒ කියන්නේ අපිට ඒ කියන්නේ හැම එක්කෙනාම සතුටු කරන්න පුළුවන් තත්ත්වයට හැදෙන්න ඒක හොඳ දෙයක්. එහෙම කරනවා නම් ඒක තමයි තියෙන්නේ. ඉතින් අනිත් දේවල් වලින් ගත්තොත් හැමදේම මම කිව්වා මම හිතනවා. ඔය අපි හැමදාම කියන එක ඊළඟගේ මත. ඔව් ඔව්. උදාහරණයකට ගත්තොත් මගේ මතය ගත්තොත් මම සාමාන්‍යයෙන් කොත්තුත් එක්ක චිලි පේස්ට් යනවා කියලා කවදාවත් ඇග්‍රී වෙන කෙනෙක් නෙමෙයි. ඒක එක්කෙනාගේ රස සහ ප්‍රෙෆරන්සස් වෙනස්. මම කියන්නේ කොත්තුවකට ස්පයිසස් ටිකක් එයාලා ඇඩ් කරනවා නම් ඒක එහෙමයි. නමුත් කොත්තුවකට එක්කෝ සමහර දැන් ලංකාවේ ගොඩක් වෙලාවට චීස් කොත්තු වලින් දෙනවා අඩුයි. මේ නෝමල් කොත්තු වලට එයාලා ග්‍රේවි පැකට් එකක් වෙනම දෙනවනේ. දැන් මෙහි අපි කවදාවත් ඒක දකින්නෙත් නෑ. එයාලා කොත්තු කියන්නේ කොත්තුව සැර කරන්න ඕන ග්‍රේවි එකෙන් මගේ කැමැත්ත. නැතුව චිලි පේස්ට් එකකින් නෙමෙයි. චිලි පේස්ට් එක ෆ්‍රයිඩ් රයිස් එකකට බිරියානි එකකට යනවද කියන්න දන්නේ නැහැ. නාසි ගුරාන් එහෙම ඒ වගේ දෙයකට නම් කොත්තු වල මම කවදාවත් චිලි පේස්ට් එහෙම මේබි ග්‍රේවි එකනේ. ග්‍රේවි එකක් තිබුණා නම් නමුත් දන්නේ නැහැ චීස් කොත්තු වලට ඒක පොඩ්ඩක් ඩිබේටබල්. මොකද චීස් කොත්තු කියන්නේ ඇත්තටම ග්‍රේවි බේස් එකකින් නෙමෙයි හැදෙන්නේ. චීස් සහ කිරි තමයි ඒගොල්ලෝ මම දන්නේ ලංකාවේ මම දන්නේ විතර සමහර අය පන්නේ ලංකාවෙන් මේ සමා වෙන්න මේ ඉතාලිය පන්න පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම මේ ඔරිජින් එක කිරි වුණත් මේ පන්න කුචින පාවිච්චි කරන අයත් ඉන්නවා මම දැනුවත්ව. ඒකත් හොඳයි. ඉතින් ඒක තවත් චීස් වලට තවත් කිට්ටුයිනේ. හරි කොහොම තමයි. ඉතින් එහෙනම් ඊළඟ ඔයාගේ මතය කියන්නකෝ කොහොමද වෙන්නේ කියලා මම කියන්නම්. ඊළඟ මගේ මතය මොකද්ද කියලා. මම කැමති ඔයාගේ මතෙන් පටන් ගන්න. මොකද හැමදාම නැත්තම් මමනේ කියන්නේ. මම කියලා ඊට පස්සේ නිකන් මම කියන්නම්. මෙහෙම මම ඉස්සල්ලා කිව්වා මේ කොත්තු දෙක අරපුවාම පෝෂන් එක ගැන නෙමෙයි කියන්නේ. මොකද පෝෂන් එක මේකේ ඉරෙලෙවන්ට් කියන්නේ මේක ෆුල් පෝෂන් එකක්. මේක හාෆ් පෝෂන් එකක්. හැබැයි පෝෂන් එක පැත්තෙන් ගත්තොත් ඒත් මෙයා කිලෝ 2 ග්‍රෑම් 800යි. මෙයා ග්‍රෑම් 950ක් වගේ ප්‍රමාණයක්. එහෙම බැලුවත් ANA එකේ පෝෂන් එක පැත්තෙන් ඉස්සරහින් හිටියා. සහ පැකින් එක පැත්තෙනුත් මේගොල්ලෝ එකම විදිහට පැක් කරලා තිබ්බේ. හැබැයි මේගොල්ලෝ එක්ස්ට්‍රා රැපින් එකක් තිබුණා. මේගොල්ලගේ ඒක නෑ. ඒ නිසා ඒකත් සමහර විට දන්නේ ඒකට මට මොකද කියන්න බෑ. ඊට අමතරව ඕවරෝල් බලපුවම කොත්තුව දිහා මුලින්ම අරලා බලපුවම මට ඇත්තටම වව් ෆීලිං එකක් ආවා ANA එකේ. හොඳ චීසි බෙදාගත්තොත් හොඳ ක්‍රීමි මේක පොඩ්ඩක් අර කැටේ වගේ ගතියක් තිබුණා සඳ ලංකාවේ. ඒ ඔක්කොම එහෙම තියෙද්දි අපි පිටාන්ට බෙදාගෙන ඒක පළවෙනි පාරට මේක මේ මම try කරලා බලද්දි somewhat okay. ඊට පස්සේ මේක try කරා. මේක try කරපුවා මේක හොඳයි කියලා හිතුණා. හැබැයි කටේ ටික වෙලාවක් තියෙද්දි මේකේ අර තියෙන ස්පයිසස් අරවා දේවල් ඔක්කොම කටට දැනෙන්න ගත්තා. මේකේ අර මුලින් දාගත්තු විදිහමයි. කටවල් දෙකක් තුනක් කොහොම කද්දි මට හිතුණා නෑ මේක හොඳයි. ළඟ ටයි බ්‍රේක්. ටයි බ්‍රේක් එක තියෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක් රසයේ පැත්තෙන්. මොකද මේක ඉස්තටිකලි ලස්සනයි පෝෂන් එක පැත්තෙන් හොඳයි. මේක අන්තිමට රසයේ පැත්තේ චූට්ටක් ඉස්සරහින් ගියා. ඉතින් ඒකම ගත්තා මට
මේ කොත්තු දෙකම සඳ ලංකා එක සහ ANA එක ටයි එකක් මොකක් හරි කාව හරි කෙනෙක් ඩිසයිඩ් කරන්න ඕන නම් මම අන්තිමට රසය ගැන හිතලා සඳ ලංකා එකට වින් එක දෙනවා. ඒක ඇවිල්ලා හරියට නියම 51% versus 49 වගේ එකක්. ඔයා මගේ මතේ කියනවා නම් ඉතින් ඕකම තමයි ඉතින්. ඒ කියන්නේ මටත් අපි දෙකටම අපි කිව්වොත් ඒ 51 to 49% ඒ කියන්නේ දෙකෙන් වේරි වෙද්දී අරකේ රහව ඇත්තටම රහක් තියෙනවා. ඒක රහ දැනෙනවා. ඒ කියන්නේ මේක ටිකක් ඒ කියන්නේ මේක චීස් කොත්තුවක් ඉඳලා කොහොමද අපිට මුකුත් කියන්න බෑ. චීස් වැඩිපුර තියෙන්නේ කොහොඳයි. නමුත් පොඩ්ඩක් weight වැඩි. ඒ කියන්නේ කන්න මේක අනිවාර්යයෙන් අරකේ පොඩ්ඩක් කොහොමද ලෙජ්ජරෝ ගතියක් තියෙනවා. ඒකයි කොහොමත් ඒ කියන්නේ දෙකටම මම වෝට් එකක් විදිහට ගත්තොතින් 9.5 අතර මගේ තියෙනවා. අනිවාර්යෙන් මමත් 9කට ඉහළ ලකුණක් මේ දෙකටම දෙනවා. අර මම දෙක අතරින් දෙක කම්පෙයාර් කරන නිසා දෙක අතරින් වින කෙනෙක් ගන්න උනොත් තමයි මම පොඩ්ඩක් අනිවාර්යෙන්. ඒ කියන්නේ දිවට ස්කෝ එක වැඩියෙන් දෙනවා ඇසට වැඩිය. එහෙම එකක් තමයි මගේ තියෙන්නේ. අපි කොහොමත් එහෙමනේ. ඒ කියන්නේ අපි වෙන්න ඕනෙත් එහෙමනේ. ඔව්, අපේ channel එකේ එහෙම සීන් එකක් තියෙන හින්දා අපි අනිවාර්යෙන් රහට තමයි ඒ කියන්නේ ප්‍රසන්ටේෂන් එක දෙනවා. නමුත් රහට අපි ප්‍රධාන තැන දෙනවා. රහ ගැන අපි බොරු කියන්නෙත් නැහැ. ඉතින් ඒක ඒ විදිහටයි. ඒ කියන්නේ චැලෙන්ජ් එකක් විදිහට ඉතින් අද මම නම් ඇත්තටම හිතුවේ නිකන් ඒ කියන්නේ රෙස්ටොරන්ට් දෙකකින් ගෙනල්ලා එහෙම බලද්දි මොකක් හරි සෑහෙන ඩිෆරන්ස් එකක් තියෙයි කියලා. මම ඉතින් හිතුවා ඒ කියන්නේ අපිට කම්පෙයාර් කරලා අපිට ෆස්ට් මේ කම්පැරිසන් වීඩියෝ එකක්. නමුත් ඒ රෙස්ටොරන්ට් දෙකේ ඒ විදිහට හරි විදිහට කොත්තු දෙක හම්බෙලා තියෙනවා. මට ඇත්තටම සන්තෝෂයි ඉන්නේ. ඇත්ත ඒ කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ දුවන රෙස්ටොරන්ට් එකක් සඳ ලංකා ඉන්න එක. නමුත් ANA එකත් එහෙම තමයි දැන් අර කලින් තිබුණ වෙන ඕනර්ෂිප් එකක්. නමුත් මේගොල්ලෝ අරගෙන මේගොල්ලෝ සෑහෙන හොඳට කරගෙන යනවා. ඉතින් එහෙනම් අපි ওই විදිහට තමයි අපේ වීඩියෝ එක යන්නේ සහ අවසන් කරන්නේ. ඉතින් නැවත පාරක් සඳ ලංකා රෙස්ටොරන්ට් සෝනා ස්ටුඩියෝ සහ ANA බෝගොරෝම ආයතන දෙකටම අපි සුබ පතනවා තවදුරටත් මේගොල්ලන්ගේ මේ වැඩේ මේ විදිහට කරගෙන යන්න ලැබෙන්න කියලා. ප්‍රොඩක්ට් ටික තියාගන්න සහ වෙරෝනාවලදී ඉන්න සියලුම රෙස්ටොරන්ට් හිමියන්ට අපි සුබ පතනවා ඔයගොල්ලන්ගේ වැඩේ දිගටම කරගෙන යන්න ලැබෙන්න කියලා. තව සහ අපි බලාපොරොත්තු වෙනවා තවදුරටත් තවත් රෙස්ටොරන්ට් ඕපන් වෙයි කියලා. එතකොට මොකද තරගකාරීත්වය වැඩි වෙනවා කියන්නේ ඇත්තටම දිනන්නේ පාරිභෝගිකය. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපිට මොනොපොලි එකක් නැතුව කියන්නේ තරගකාරීත්වය වැඩි වෙනවා කියන්නේ ඇත්තටම පාරිභෝගිකය තමයි දින. මොකද ඒගොල්ලෝ හැමතිස්සෙම අරගොල්ලොත් එක්ක කම්පීට් කරනවා හොඳ ප්‍රොඩක්ට් එකක් දෙන්න. අපේ අරමුණත් ඒක. අපි ඒකයි පොඩ්ඩක් මේ අර ඕවර් ක්‍රිටිකල් වෙන්න හදන්නේ මේ කෑම ගැන. අපිටත් පුළුවන් අපි දකිනවා ගොඩක් වීඩියෝ තියෙනවනේ ඊළඟ මේ මේක මරු හොඳයි එන්න යන්න පෙන්නන්නම් අරකයි මේකයි කියන්නේ වැරද්දක් නෙමේ. නැත්තම් ඒක අපි බැලුවේ හැමදාම. හැබැයි ඉතින් ෆුඩ් රිවිව් එකක් විදිහට කියලා හැම එකම රහයි කියලා කන එක ඉතින් ඒක කිසි තේරුමක් නැහැ නේ. තේරුමක් නැහැ ඉතින් නේ අපි ඒ කියන්නේ කවුරු හරි කෑම එකක් හදනවා එන්න ඇවිත් කන්න කියලා ඒක වීඩියෝ එකක් විදිහට ගිහිල්ලා ඒක හොඳයි කියනවා නම් පොඩි ඒ කියන්නේ ක්‍රිටිසිසම් එකක් තියෙන්න ඕන නේ. ඒ කියන්නේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් අපි ඒක කියනවා. හරි එහෙනම් අපි මෙහෙම තමයි අපේ වීඩියෝ එකේ කන්ක්ලූෂන් එකට එන්නේ. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ එන්ජොයි කරන්න ඇති කියලා. අපි එන්ජොයි කරා මේ කොත්තු දෙකම. ඉතින් ඔයගොල්ලන්ටත් ආරාධනා කරනවා යන්න මේවා රස විඳින්න. මේ අපි ජීවත් වෙන පුංචි කාලයක් එතකොට මේ හැම දේවල්ම අපි ගොඩක් අය මම හිතන්නේ චීස් කොත්තු ඒ කියන්නේ එහෙම ලොකුවට ඩිමාන්ඩ් එකකුත් නෑ මං දන්නේ තරමන්නේ. නමුත් ලංකාවේ තියෙන ඩිමාන්ඩ් එක නෑ ඇත්තටම මෙහි චීස් කොත්තු වලට. මං දන්නේ නැහැ ඇයි කියලා ඇත්තටම. මොකද ලංකාවට වඩා මේ අර පිට්සා තොරණුචි පොල්ල කනවා වගේ තමයි. මෙහි මෙච්චර ලහප චීස් කොත්තු තියෙනවා. තියෙද්දි ලංකාවට ගිහලා අපේ මං දන්න 3-4 දෙනා ලංකාවට චීස් කොත්තුව try කරන්න ඕන තමයි. මෙහි තියෙන චීස් කොත්තු. අපේ කට්ටිය ගාව තියෙනවා එන්න try කරන්න. මේකල හොඳට චීස් කොත්තුව දෙනවා. එහෙනම් guys අපි මේ හැමදාම කියනවා වගේ අන්තිම වශයෙන් ඔයගොල්ලෝ කියනවා. අපි තව දෙයක් කියනවා. කියන්නේ ඇයි අපේ වීඩියෝස් ලයික් කරන්න කියන එක අනිවාර්යයෙන්. ඒක තමයි මම කියන්නේ. ඔයාට දෙනවද chance? ඔයා කියන්න. අද මම කියන හින්දා අද ලයික් කරපල්ලා. හරි. අපිට කතා කරලා හෝ අපිට ටයිප් කරලා මගදී හම්බෙලා අපිට දෙන ඒ කියන්නේ අපිට දෙනවනේ ෆීඩ්බැක්ස්. ඒ කියන්නේ වීඩියෝස් හොඳයි කරන් යන්න ඒ කියන ඒවා ඔක්කොම අපි කැමතියි අපේ පේජ් එකේ වාලා කමෙන්ට් එකක් විදිහට දානවා නම් මොකද
එහෙම දැම්මතින් බලන හැම මනුස්සයම තේරුම් ගන්නවා අපි මේ කරන වැඩේ හොඳයිද නැද්ද කියන එක. ඒ හොඳයිද නැද්ද වුණත් අපි කරන මේ වීඩියෝස් වල තියෙන කරන වීඩියෝස් වල තියෙන මීනින් එක මොකක්ද කියලා පැහැදිලි වෙන්න. මොකද තව රිවිව්ස් channel තියෙනවා. ඉතින් රිවිව්ස් වලට කමෙන්ට් කරන්න, channel එක subscribe කරන්න, like කරන්න, කෝල් කරන්න. හරි තමයි අපිට තියෙන්නේ කියන්නේ. ඔව් එහෙනම් අපි අදට මේ වීඩියෝ එක ඉවර වෙන්න යන්නේ. ඉතින් අපි හැමදාමත් වගේ කියනවා අපි අලුත් තවත් රසවත් හරවත් සහ ටක් වාස වීඩියෝ එකක් අරගෙන ආයෙ ඔයාලව හම්බෙන්න එනවා. ඉතින් ඒ ගිහිල්ලා එනකම් පුළුවන් වුණොත් ඉතාලියෙන් නෙමෙයි ලංකාවෙන් ගෙනල්ලා හරි කරනවා. මට එහෙම අදහසක් තියෙනවා. ඔයාලා දැක්කද අර මට එයාගේ නම මතක නැහැ. channel එක හෙල රැවුලගේ මොකක්ද එකක් තියෙනවා. ඒකෙන් එකක් ගෙනල්ලත් අපි channel එක කවදම හරි දවසක ඔන්න අද කියනවා මතක තියාගන්න. ගෙනල්ලා කවදා හරිම දවසක කරනවා. අනිවාර්යයෙන්. එහෙනම් අපි දැනට අපේ වීඩියෝ එක ඉවරයි. ආරාධනා කරනවා අපේ හැම වීඩියෝ එකක් එක්කම රැඳී සිටින්න කියලා. ආයෙත් දවසක හම්බ වෙනකම් කොහොමද මේක